කොහොමද එන්නේ කියන. දැන් නිෂ්පාදන පිරිවැය ගත්තොත් ටිකක් පද පාටකින් නිෂ්පාදක පිරිවැය මූලික මිලට ඇතුළත් වෙනවා. හරිද? නිෂ්පාදකයාගේ මිලට ඇතුළත් වෙනවා. ගැනුම්කරුගේ මිලට ඇතුළත් වෙනවා. ඊළඟ පිරිවැය જાතියක් තමයි අපි කිව්වොත් සහනාධාර කියන එක. අපි ඊට කලින් යන් නිෂ්පාදකයාගේ ලාභය. නිෂ්පාදකයාගේ පිරිවැයට ලාභයක් තියලානේ නිෂ්පාදකයා භාණ්ඩ විකුණන්නේ. ඒතකොට නිෂ්පාදකයාගේ ලාභ කොටස. භාණ්ඩයක තියෙන නිෂ්පාදකයාගේ ලාභ කොටස. ඒකත් මූලික මිලේදී තියෙනවා. ඇතුළත් කරගත යුතුයි. නිෂ්පාදකයාගේ මිල ගණනය කිරීමේදී ඇතුළත් කරගත යුතුයි. ගැනුම්කරුගේ මිල ගණනය කිරීමේදී ඇතුළත් කරගත යුතුයි. ඊළඟට නිෂ්පාදකයන්ට අපි දැකලා දෙන සහනාධාර රජෙන් දෙනවා. පොහොර සහනාධාරයකයි ඉන්ධන සහනාධාරයකයි එවැනි සහනාධාරයක් දීලා තියෙනවා නම් ඒක මූලික මිලට අපි අනිවාර්යෙන් ඇතුළත් කරගන්න ඕන. මේ කිසිම එකකට සහනාධාර ඇතුළත් වෙන්නේ නැහැ. ඊළඟට බදු නිෂ්පාදකයා මත ඇති බදු මූලික මිල සංකල්පයේදී අපි ඒක පාවිච්චි කරන්නේ. නමුත් නිෂ්පාදකයාගේ මිලේදී නිෂ්පාදකයා බදු එකතු කරලා ඔහු ගෙවන බදු වල ප්‍රමාණයත් එකතු කරලා තමයි මිල තීරණය වෙන්නේ. ඒක ගැනුම්කරුන්ගේ මිලටත් එනවා. ඊට පස්සේ දැන් නිෂ්පාදකයා මේක වික්කට පස්සේ වෙළඳුන්ගේ ලාභය මූලික මිලේදී වෙළඳුන්ගේ ලාභය සඳහන් වෙන්නේ. නිෂ්පාදකයාගේ මිලේ වෙළඳුන්ගේ ලාභය ඇතුළත් වෙන්නේ නැහැ. නමුත් ගැනුම්කරුගේ මිලේ වෙළඳුන්ගේ ලාභය ඇතුළත් වෙනවා. ඒ වගේම ගැනුම්කරුවන් මත රජය විසින් අය කරන බදු. දැන් අපි භාණ්ඩයක් මිලට ගන්නකොට ඒ භාණ්ඩ වලට රජය විසින් ගහලා තියෙන වක්‍ර බදු. ගැනුම්කරුවන්ගේ බදු. මූලික මිලේ නැහැ. නිෂ්පාදකයාගේ මිලේ නැහැ. ගැනුම්කරුවන්ගේ